ඩුබයි වීසා ලංකාවේ කට්ටියට එන ප්‍රමාණය ටිකක් අඩුයි. ඔයාලට අවශ්‍යතාවයක් වුණත් හදිස්සියක් වුණත් ඔයාලට ලංකාවට නැවත යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අයිබෝන් හැමෝටම අද ඔයාලට විශේෂ පණිඩයක් අරගෙන තමයි ආවේ. මේක ලංකාවේ ඉඳලා ටූරිස්ට් වීසා වලින් UAE වලට ආපු හැමෝම වෙනුවෙන්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා අද වෙද්දි දැනුවත් ඩුබයි වීසා ලංකාවේ කට්ටියට එන ප්‍රමාණය ටිකක් අඩුයි. ඉතින් ඒක නිසා වැඩිපුරම වීසා දැන් ඉෂුව වෙන්නේ සාජා වලින්. ඉතින් සාජා වීසා එකෙන් ආපු ඔයාලට ස්පෙෂලිම ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි එක දවසක් හරි ඕවර්ස්ටේ වුණොත් ඔටෝමැටිකලි ඔයාලව ඇබ්ස්කොන්ඩින් වැටෙනවා. ඉතින් ඇබ්ස්කොන්ඩින් වැටුණොත් ඔයාලට අවශ්‍යතාවයක් වුණත් හදිස්සියක් වුණත් ඔයාලට ලංකාවට නැවත යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ ඇබ්ස්කොන්ඩ් එක රිමූව් කරනකම්. ඉතින් ඒක ඔයාලට ලොකු බලපෑමක් කරයි. ඔයාලට රස්සාවක් හොයාගද්දිත් ඒක බලපානවා. ඉතින් හැම පැත්තෙම මේක බලපානවා. ඉතින් ඒක නිසා සාජ විතරක් නෙවෙයි ඩුබයි වීසා එකකින් ආවත් ඕවර්ස්ටේ වෙන එක ඇබ්ස්කොන්ඩින් වැටෙන එක එක වගේම ඔයාලට බලපානවා. ඉතින් ඒක නිසා ඔයාලගෙන් හැම වෙලාවෙම ඉල්ලන්නේ වීසා ඉවර වෙන්න දවසක් හෝ කලින් පුළුවන් තරම් උත්සාහ කරන රටෙන් පිට වෙන්න. එහෙමත් නැත්නම් අලුත් වීසා එකකට මාරු වෙන්න. එහෙම නැත්නම් ඔයාලට වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න හැකියාව තියෙනවා තවත් දවස් 30කට without exit වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා හැමෝම මේ ගැන හොඳට අවධානය යොමු කරලා මම කියපු විදිහට පුළුවන් තරම් ඔයාලා ඕවර්ස්ටේ වෙන එක ඇබ්ස්කොන්ඩින් වැටෙන එක නවත්ත ගන්න අවශ්‍ය කරන විදිහට අවශ්‍ය කටයුතු කරගන්න කියලා තමයි හැමෝගෙම අද ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම ගොඩක්ම ස්තුතියි.